සූදාසමක් නැතත් අපි මතන්නේ සෑම දවසකට පසු තමයි අපි දෙවනසේ වචනය මෙහි කරන්න ඇන්න තිබෙන්නේ. අද බලන්න යනවා කායින් සහ ආබෙල් ගැන. කායින් සහ ආබෙල් කියලා කියන්නේ ආදාම් සහ ඒවගේ දරුවෝ දෙදෙනෙක්. මේ ආදාම්ට හිටියා බොහෝ දූරු සහ පුතුන්. එතකොට ඒ අය අතර පළවෙනි දෙවෙනි දරුවෝ දෙන්න තමයි මේ කායින් ආබෙල්. කායින් වුණා පළවෙනි, ඊට පස්සේ ආබෙල්. ඒකේ අපි බලනවා ආබෙල් ඇවිල්ලා බැටළු පාලකෙක්. කායින් ඇවිල්ලා ගොවියෙක්. එතකොට මුල් කාලේ ඉඳලම ඒගලන්ට දේව භක්තිය ගැන, දෙවියන් වහන්සේ ගැන මේ ආදාම් සහ ඒව කියලා දෙන්න ඇති. මොකද කායින් සහ ආබෙල්ට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධයක්, ඍජු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඍජු සම්බන්ධතාවයක් තිබුණේ ආදාම් සහ ඒවට විතරයි. නේද? එතකොට ආදාම් සහ ඒවගෙන් පස්සේ ඒක පාපයෙන් වැටුණට පස්සේ දෙවියන් වහන්සේ ඒගලන්ට සම්වලින් අනු සාදලා දුන්නනේ. දීලා උන්වහන්සේ ඒගලව ඒදෙනුවෙන් පිටමං කරලා ඒගලන්ට ඒගලන්ගේ ජීවිකාව එතනින් එහාට ගෙනියන්න උන්වහන්සේ ඔවුන්ට අවශ්‍ය කරන ඒ උපසරය ඇති කරා. ඒදෙනුවෙන් සම්පූර්ණයෙන් උන්වහන්සේ ආවරණය කරා. නැවත ජීවන වෘක්ෂයේ ගිරි නොකන පිණිස ඒක ආවරණය කළා. නේද? ඒ වගේම ඊට පස්සේ ආදාම්ට වුණා මොකද්ද? ඔහු පොළව වෙහෙසින් යුක්තව ඒක සාරවත් කරලා තමයි එයා ඵලයේ මුක්ති විඳින්නට ඕනේ. ඉතින් ඒ අනුව අපි දකිනවා දැන් මේ දෙන්න තෝරාගත්ත වෘත්තීන් දෙක තමයි එක්කෙනෙක් ඇවිල්ලා බැටළු පාලකෙක්, අනිත් එක්කෙනා ඇවිල්ලා ගොවියෙක්. හරි. ඉතින් මම හිතන්නේ දැන් ඒ ආදාම්ගෙන් පස්සේ ආදාම් ඒ අර පූජාවත් පිළිවෙත් ගැන ආදාම් තමන්ගේ දරුවන්ට කියලා දෙන්න ඇති. නේද? නැත්තම් මේක පූජාවක් අරගෙන යන්නේ නැහැ දෙවියන් වහන්සේ ළඟට. ඉතින් මේ දෙන්නම දෙවියන් වහන්සේ වෙතට අරගෙන යනවා පූජාව. නේද? අපි දකිනවා එතන ආබෙල් තමාගේ රැළේ කුළුඳුලන්ගෙන් උන්ගේ තෙලින්ද ගෙනාස්සේක. ස්වාමීන් වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකුස්සේක. හරි. ඒ වගේම අපි දකිනවා කායින්. හරි. කායිනුත් එයාගේ ගොවිපොලෙන් කාලයකට පසු කායින් භූමියේ පළවලින් ස්වාමීන් වහන්සේට පඬුරක් ගෙනාය. එයාත් ගෙනාව එයාගේ ගොවිපොලෙන් පඬුරක්. නමුත් කුංචි ප්‍රශ්නයක් එතන සිදු වෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකුසේක. ආබෙල්ගේ පඬුර උන්වහන්සේ පිළිගත්තා. කායින්ගේ පඬුර උන්වහන්සේ පිළිගත්තේ නැහැ. ඉතින් මේකට නොයෙකුත් ආකාරයේ මේ අර්ථකථනයන් දෙනවා මම දැකලා තියෙනවා. හරි? හරි. අපි ඒකට ලොකු අර්ථකථනයන් දෙන්න උත්සාහ ගන්න අවශ්‍ය නැහැ. අපිට එක දෙයක් කියන්න පුළුවන්. මොකද්ද? ස්වාමීන් වහන්සේට පඬුරක් ගෙන යන මිනිස්සයා කොහොමද උන්වහන්සේට පඬුරක් ගෙන යන්න ඕනේ? තමාගේ හදවතේ පූර්ණකමින් එක අරන් යන්න ඕනේ. නේද? අපි ගිහිල්ලා පඬුරක් දානකොට අයියෝ නාන්න දෙපායේ කියාගෙන ගිහිල්ලා දානව නෙමෙයි. ඒක පූර්ණ හදවතකින් අපි දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක මිනිස්සුයෙකුට කියලා නෙමෙයි අපි දෙන්නේ. දැන් අපි පල්ලියට යනවානේ. අපි ගිහිල්ලා පඬුරක් දානවානේ. අපි එතනට ගිහිල්ලා ඒ පඬුර දාන්නේ එතන ඉන්නේ මිනිස්සුන්ටද? නෑ. අපි ගොඩක් අය අන්න ඒ මතය අපේ ඔළුවේ තියෙනවා. මම මේක දෙන්නේ අහවලට. අන්න එවැනි පඬුරු ස්වාමීන් වහන්සේට අප්‍රසන්නයි. අපි දෙවියන් වහන්සේට දෙන එක දෙන්න ඕනේ කොහොමද? උන්වහන්සේට දෙනවා කියලා. ඒක අරගෙන කවුද භුක්ති විඳින්නේ, මොනවද කරන්නේ, ඒක අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. නේද?
නමුත් ආබෙල් ඇවිල්ලා එයාගේ පඬුර එයා පූර්ණ හදවතකින් අරගෙන ගියා ස්වාමීන් වහන්සේ ළඟට. තමාගේ රැළේ හිටපු හොඳම සතාව අරගෙන ගියා. පැහැදිලිනේ? අර කාලයකට පස්සේ කියන වචනයක් එතන පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් මම මේ ඔක්කොම මේ අර්ථ මේ කතනේ කරන්න උත්සාහ කරන්නේ නැහැ. රයිට්? සමහරට පරණ දේවල් වල අරන් ගියා දන්නේ නැහැ. නමුත් ආබෙල්ගේ පඬුර ස්වාමීන් වහන්සේ පිළිගත්තා. නේද? දේව වචනය අදටත් අපි කියන්නේ උන්වහන්සේට අපි පඬුරක් ඔප්පු කරනකොට අපි උන්වහන්සේට යම් දීමනාවක් දෙවියන්ට අවශ්‍යද? දීමනාව පඬුර අවශ්‍යද? නෑ, අවශ්‍ය නෑ. ඒක හේතුව මම පස්සේ කියලා දෙන්න. උන්වහන්සේ කියනවා මුළු විශ්වය මාගේ, ඉරහඳ තාරකා මගේ, පොළව භූමිය මගේ, රන් රිදී මගේ, එළුබැටු රැළවල් මගේ, මෞංකාරය කියනවා ඒ ඔක්කොම මගේ. කොච්චර අයිති. දැන් අපිට මොන හරි අපි සන්තකයේ තිබුණා අපි කියන්නේ කොහොමද? දැන් මේගේ මේ කාගේ මගේ. බයින්ද කියනවනේ. මොකද ඒකට අපිට සාතිකයක් තියෙනවා, ඔප්පුවක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේට ඔප්පුවක් තියෙනවා මං ගැන. උඹලා මගේ කියලා කියන්නේ. ඒ නිසා උන්වහන්සේ අපේ පඬුරෙන් ජීවත් වෙනව නෙමෙයි. උන්වහන්සේ මනුෂ්‍යයාට සෑම විටම දෙන්නා වූ දෙවි කෙනෙක්. ඒ දීම කියන ඒ කාරණාව උන්වහන්සේ මනුෂ්‍යයා තුලක් තියලා තියෙනවා. මම කියන්නේ උන්වහන්සේ අපිව මවල තියෙන උන්වහන්සේගේ ස්වරූපය. ඒතර උන්වහන්සේ කියන්නේ දෙන්න එවිට නුඹට දෙනු ලැබේ. දෙන්න එවිට නුඹට දෙනු ලැබේ. දෙන්න කියලා කියන්නේ කාටද? ස්වාමීන් වහන්සේ නෑ. නැවත ඔබේම කෙනෙකුට දෙන්න. ඒක දෙනකොට දෙන්න ඕනේ කාට දෙන විදියටද? අපි හිඟන මිනිස්සුෙකුට ගිහලා රුපියල් 10ක් දෙනවා. හිඟන්නට රුපියල් 10ක් දෙනවා. ඒ රුපියල් 10 විපාක අපිට ලැබෙන්නේ නැහැ. ඒ මිනිස්යා කෙරේ ඇත්තටම සහකම්පන යුක්තව ස්වාමීනි මේ තවහන්සේගේ මැවිල්ලක්. ඒ උන්වහන්සේට දෙන්නක් වෙන අපි දෙනකොට ඒකේ ආශිර්වාදය අපිට එනවා. මේ දීම තුල ලොකු ආශිර්වාදයක් තියෙනවා. බලවත් ආශිර්වාදයක් තියෙනවා. නේද? උන්වහන්සේ ඒක අපිට පුරුදු කරලා තියෙනවා. රයිට්. ඕකේ. එතකොට මොකද උනේ? මේක මේ දෙන්නගෙන් මේ ආබෙල්ගේ පඬුර පිළිගත්ත නිසා කායින්ට තුන්චි කේන්තියක් ආවා. නේද? කේන්තිය ආවම කායින් මොනවද කරේ? ගැව්වා ආබෙල්ට. ගම ආබෙල් මරණා. පළවෙනි මරණය. සල්ලාම මරණය තුල කවුද පොළේ? ආබෙල්. නේද? ආබෙල්ගේ ලේ වගුරෝලා මරුවා. නේද? එතනදී පැහැදිලිව දේව වචනේ කියනවා ස්වාමීන් මෙතන මේ පස්වෙනි පදිනලා බලමු. උන්වහන්සේ කායින් සෝගේ පඬුර නොසලකසේ එවිට කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය. ස්වාමීන් වහන්සේ කායින්ට කතා කොට නුඹ කෝපව සිටින්නේ මන්ද? මනුෂ්‍යයා තුළ ඉස්සල්ලාම කෝපය කියන හැඟීමක් හටගත්. මේ උපති පොතේ කියනවා බීජ පොත කියලා. ඇයි? සෑම දෙයකම බීජයේ උපති පොත තමයි. ලෝකේ පටන් ගන්න ඉඳලා එකින් එක කෝපයේ උපතත් බීජ මේ උපති පොත. මරණයේ උපතත් උපති පොත. උපති පොතේ තමයි හැම දෙයක්ම අපිට බලන්න පුළුවන්. රයිට්? එතකොට නුඹේ මූණ වෙනස්ව තිබෙන්නේ මක් නිසාද? නුඹ යහපත කෙරෙහි නම් පිළිගනු නොලබන්නේද? යහපත නොකෙරෙහි නම් පාපයේ දොරකඩ läග සිටි. ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය. නුඹද එය කෙරෙහි ආණ්ඩු කරන්නේ කීසේක. එතකොට මෙතන මේ වචනයෙන් අපිට එක ඉඟියක් දෙනවා. කායින්ගේ පඬුර තුල යම් යහපතක් සිදු වෙලා නැහැ. ඔහු යහපත් චේතනාවකින් එක කරලා නැහැ. සමහරට ආබෙල් එක තරඟට කරා දන්නෙත් නැහැ. ඔබට තියෙන දේ ඔබ ස්වාමීන් වහන්සේට දෙන්න.
අර මනුස්සයා කරන දේත් එක්ක තරගකාරීව ස්වාමීන් වහන්සේ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. නේද? ඒතර උන්වහන්සේ කියනවා ඔබ යහපත කරා නම් ඒකේ ප්‍රතිඵල ඔබට ලැබෙනවා. නමුත් ඔබ අයහපත කරන නිසා මොකද වෙලා තියෙන්නේ? පාපය ඔබ දුරකඩ läග සිටිනවා. නේද? ඊට පස්සේ කියනවා කායින් තමාගේ සහෝදරෝ ආබේල්ට කතා කළේ තවද ඔවුන් කෙතෙහි සිටි කල්ලි කායින් තමාගේ සහෝදරෝ ආබේල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේ. ස්වාමීන් වහන්සේ නුඹේ සහෝදර වූ ආබේල් කොහෙදයි කායින්ට කිස්සේ කවුද? මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය. දැන් බලන්න එයා ආබේල්ව මැරුවා. දැන් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා කායින්ගෙන් කෝ ආබේල් මේ සහෝදරයා කෝ? එහනවා මම එයාගේ රැකවලාද? මම පාපේ කොතනද ආරම්භ වුනේ බලන්න ආදම්ගෙන් දෙමුන. ඇයි උඹට කවුද නග්න කියලා කිව්වේ? කියපුවම බලන්න උත්තර දුන්න හැටි. දැන් බලන්න ඒ සමානව මෙයාත් උත්තර දෙනවා. මම මොකද මම එයාගේ මුරකාරයද? මම සහෝදරයෙක් මුරකාරය නෙමෙයි. හරි ඊට පස්සේ මම නොදනිමි කීය. මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය. උන්වහන්සේ නුඹ කුමක් කෙලේද? නුඹේ සහෝදරයාගේ ලේ ශබ්දය භූමියෙන් මට හඬගසයි. මතක තියාගන්න මනුෂ්‍යයාගේ ජීවනයේ තියෙන කොයිද? ලේවල තමයි පණ කියන එක තියෙන්නේ. ඒක කවුරු හරි වැගුරුවොත් ඒක කාටද කතා කරන්නේ? ඒක දෙවියන් වහන්සේට කතා කරනවා. ඒ ජීවනයේ කතා කරනවා. මට අසාධාරණයක් මේ භූමිය තුල සිදු වුණායි කියලා. ඒ නිසා මිනී මැරීම කිසිසේත්ම හොඳ දෙයක් නෙමේ. ඒකේ විපාකය අනිවාර්යයෙන්ම නොලබා යන්නේ නැහැ. නේද? ඒ නිසා මතක තියාගන්න පාපය කියන එක අපි අයහපත කරන හැම මොහොතකදීම අපේ හදවත තුළ පාපය කියන එක තමයි උපදින්නේ. ඒ නිසා අපි තීරණය කරන්න ඕනේ ජීවිතයේ සෑම මොහොතකදීම සෑම අවස්ථාවකදීම යහපත පමණක්ම කරන්න. අපේ ජීවිතය අපි අධිෂ්ඨාන කරගනිමු. ස්වාමීන් වහන්සේ අපි කරන යහපත සැබවින්ම අපේ ජීවිතේ මොකද කරන්නේ? ඒක ආශිර්වාද කරලා දෙනවාමයි. උන්වහන්සේ කිසි විටක උන්වහන්සේගේ පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි උන්වහන්සේ විශ්වාස කරමු. අපේ ජීවිතය අපි යහපත කරමු. උන්වහන්සේ අපව ආශිර්වාද කරයි. ජේසුස් පිටයි.